අයිබුවන් බඩිස්ලා කොමද ඔක්කමල හොඳින් කියලා තනවා ඔන්න අපි ටර්මිනල් 2 එකට ඇවිල්ලා ඩුබායි ලංකාවෙන් ඉඳලා ටර්මිනල් 2 එකට ඇවිල්ලා දැන් 3 එකට ආවා. මේකෙන් තමයි අපි ඊළඟට ෆ්ලයිට් එක ගන්නෙ. මෙතන තමයි ඊශ්‍රායල් වලට යන්නේ. ලොකු දෙයක් වුණේ මෙතන ඔක්කොම ඇවිල්ලා මේ එන්ට්‍රන්ස් එක. දැන් ඔන්න මේ ලොබි ඒරියා එක වගේ තියෙන මේ හරිය කෑම කඩ ඔය ඔක්කොම තියෙනවා කෑම කඩ ඔය ඩියුටි ෆ්‍රී මේවා ගන්න තැන් ඔක්කොම තියෙනවා. මම පොඩ්ඩක් ඉන්න මම ඔක්කොලම් පෙන්නන්න. පොඩ්ඩ ඉස්සරහට කියලා මේ මෙහෙම තමයි ඉස්සරහට තියෙන්නේ. ඉතින් හොඳයි ලස්සනයි මාර ලස්සනයි ගොඩාක් ලොකුයි. මේ වලට වැඩි පේන්න ක්ලියර් නැති වෙයි මොකද මේ එළිය එක ගණන් ගන්න එපා මේ බලන්න. ඉතින් මේ තමයි මේ ගමන උනේ. ඉතින් අවුලක් නැහැ. මෙහෙම ඉස්සරහට ඇවිදින යන් අපි මේ බඩත් ගෙනේ මේ පැය 7ක් විතර අපිට මෙහෙ ඉන්න තියෙනවා. ඊළඟ ෆ්ලයිට් එක තියෙන 12යි ගන්න. තාම 6 ගානට වගේ දැන්. අවුලක් නැහැ. මේ මැක්ඩොනල්ඩ් තියෙනවා. මේවා තියෙනවා. පොඩ්ඩක් ඇවිදින්න යනවා දැන් බඩගිනි. කන්න පොඩ්ඩක් තැනක් බලන්න. බලමු අපි ඉස්සරහට ගිහිල්ලා කෑම මොනවාරි ගන්න පුළුවන් තරක් තියෙනවද කියලා. පාට පිට පෙන්නගෙන යන්නම්. ඔහොම බලාගෙන ඉන්න මේ මේවා කරගෙන. මයි මගේ යාළුවයි ගත්ත කෑම එක පොඩ්ඩක් ඉන්න පෙන්නන්න. කෑම දෙකක් ගත්ත එයා එකයි මම එකයි. ඔයාලට මම මෙතනදී උපසත් දෙන්න ඕන. මම මේ ගැන දැනුවත් වෙලා හිටියේ නැති නිසා කරන්න දෙයක් නැහැ ගත්තා. මේක තමයි මම හිතන්නේ ලාභම කෑම එක. මොකද මේ ගමනට ඉන්න මගේ අනිත් යාළුවා අපි 3 දෙනෙක් තමයි ලංකාවේ ඉඳලා ඊශ්‍රායල්ට යන අපේ එකම කම්පැනියට මේ අනිත් එක්කන මෙයත් ලංකාවේ. ඉන්න අපි ගිහිල්ලා බලමු අපේ ෆ්ලයිට් එකකට තියෙන්නේ කියලා කොහෙටද මේ එතකොට අපිට බලන්න ඉන්න පුළුවන් නේ. මම ඒක කරන්නත් පෙන්නන්නම් පොඩක් අර දැනගන්න මෙතන මේකේ දානවා. මේ ඒකෙන් බලන්න පුළුවන්. ඉන්න මම ඔයාලට කැමරා එක ලං කරලා පෙන්නන්නම්. අපේ ෆ්ලයිට් එක තියෙන්නේ 12:40 එපිසෝඩ් 16:35 ටෙලවිව් 15 CA. ඕකේ තමයි අපි යන්නේ ඉන්නේ ඊළඟට. කැරකි හිටියා ඉඳලා කොහොම හරි ඔන්න අපි දැන් එකයි යනවා බස් එකකින් මේ අපේ ෆ්ලයිට් එකට. මේ ටර්මිනල් 3 එකේ ඉඳලා පොඩි දුරක් යන්න ඕන. මම මේ යනකම් මම ඔයාලට පොඩි උපසක් දෙන්නම්. නැත්නම් මට මේක අමතක වෙනවා. මේ ඔයාලා ලංකාවෙන් එද්දී ෆ්ලයිට් එක ඩුබායි වලින් ට්‍රාන්සිට් එක පොඩක් ඩිලේ වෙනවා නම් එහෙ මොනවා හරි අරගෙන කනවා කියලා හිතාගෙන ඉන්න එපා. මොකද මොනවා හරි අරන් එන්න ලංකාවෙන්. මොකද කියලා කිව්වොත් මම ඔයාලට කියන්නම් අපිට අර පොඩි කෑම එකට ගියා ඩොලර් 20ක් එකකට 20යි. 20 ඔයාලා හදලා බලන්න. දැන් ඩොලර් එකෙන් ගාන ඒ දවස් මම හිතන්නේ 340 ගානට වගේ තිබ්බේ. මේ දවස් 335ද කොහෙද මේ එදා දිනේට. ඒක නිසා එතන ලොකු කොස්ට් එකක් වෙනවා. අපරාධ. ඉතින් ඒක පොඩ්ඩක් මැනේජ් කරගන්න බලන්න. මේ ඔයාලා මේකෙන් පොඩි උපසක් ගන්න. මේ මං කියන්නේ සල්ලිකාර කට්ටියට නම් ඒක ප්‍රශ්නයක් නැති. අපිට මොනවද ඩොලර්ස් කියයි. එහෙම නෙමෙයි මේ අපේ දුප්පත් කොල්ලෝ එන්නේ ඉතින් අපි වගේ මැච් එකක් ගහලා මේ ඒක පොඩ්ඩක් මැනේජ් කරගන්න බලන්න. මේ ඔයාලා මේකෙන් පොඩි උපසක් ගන්න. දැන් අපි ෆ්ලයිට් එකට නගින්න යන්නේ. මම පොඩ්ඩක් අතින් පෙන්නනම් ඔයාලට. ඊට පස්සේ ගිහ තමයි අපි ආවේ. ඒකේ ඇවිල්ලා දැන් මේ ෆ්ලයිට් එකට නගිනවට ආවා. දැන් ඇවිල්ලා සීට් වයිස් මගේ යාළුවෝ දෙන්නත් ඉස්සරහා යනවා. මේ මම ඇවිදින්න බලන්න ඕන සීට් එක. මගේ සීට් එක D20. ඔන්න සීට් එක තියෙනවා. වාඩියම් එකේ දාලා තියෙනවා ඩුබායි ඉඳලා ටෙලවිව් වලට තමයි අපි යන්නේ. ටෙලවිව් වලට කොච්චර දුර තියෙනවද කියලා මෙතන බලන්න. ඉතින් මේ කාන්තාරේ මැදින් තමයි යන්න තියෙන්නේ. ඔන්න ඔතන තමයි ටෙලවිව් තියෙන්නේ. ඔන්න ඔතන තමයි අපි යන්න ඕනේ. ටෙලවිව් ජෙරුසලම් මේ තියෙන ටෙලවිව් වල තමයි තියෙන්නේ. ඔන්න මගේ යාළුවෝ දෙන්නත් ඉන්නවා මේ එහා පැත්තේ. අපි තුන් දෙනාම එකම සීට් එකේ තමයි. එහා කොනේ ඉන්නේ මගේ යාළුවා වින්ඩෝ සීට් එක ළඟ. මම ෂේප් එකේ පස්සේ ඉල්ල ගන්න බලන්න වින්ඩෝ සීට් එක.
ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරන්න යන්නේ. මම ඔයාලට ඒකත් පෙන්නන්නම් මේ බලා ගන්න මේ කොහොමද යන්නේ අන්තිම වෙනකන්. ඉතින් මේ දුකයි. ඉතින් දැන් ඔන්න ඩුබායි වලින් දැන් යන්නේ ඉතින් ඊශ්‍රායල් වලට. ඊශ්‍රායල් වලට යන්න මම හිතන්නේ පැය 3යි ගාණක් වගේ තියෙනවා. පොඩ්ඩක් ක්ලියර් මදිද දන්නේ කමන්නවන බලා ගන්න. දැන් පැහැදිලිව පෙන්නේ ටේක් ඔෆ් කරලා මේ අපි ඊළඟට යන්නේ තෙලෙව් බෙන්ජූරියන් තමයි. බෙන්ජූරියන් එයාපෝට් එකෙන් තමයි පහින්නේ. දිගටම බලන්න ඉන්න. මං ඇතුලේ තව විස්තර පෙන්නනවා. ඉතින් දැනට ඉතින් මේක තමයි ඉතින් මෙහෙම බලන්න යන්න තියෙන්නේ. ඉතින් ඕක තමයි මැච් එක. මාස 9ක් විතර ගහපු මැච් එක. ඔන්න තාම යනවා. ඉතින් ගොඩක් සතුටුයි. ඉතින් දුකයි සතුටයි දෙකම තියෙනවා. ඉතින් දැන් මේ ගියාට පස්සේ ඉතින් ආය කවදයිද එම් කියලා ඉතින් කියන්න බෑනේ. ඉතින් ඒක ඉතින් දුකක් තියෙනවා. ඉතින් ඒ වුණාට ඉතින් මොන හරි කරගන්න බලන්න තමයි යන්නේ. ඉතින් ගොඩක් කට්ටිය බලන් ඉන්නවා. අතාරින්න එපා. මමත් ඉස්සල්ලාම හිතන් හිටියේ ඊශ්‍රායල් යන්න. නමුත් හරි ගියේ නැහැ. ඊට පස්සේ මේ මම ආය ගියා වෙන රටකට ගිහිල්ලත් මේ ඊට පස්සේ ආය try කරලා කොහොම හරි අපි යන දවස්වල තිබුණේ මේ පියාගිවයි ඔය කන්ස්ට්‍රක්ෂන් තමයි. මේ ඒ දෙකටම හරි ගියේ නෑ. ඊට පස්සේ මේ කන්ස්ට්‍රක්ෂන් නම් මට බෑ. මොකද බොරු කියන්න ඕනේ නෑනේ. මේ ගිහිල්ලා බොරුවට මේවා වෙන්න බෑනේ. ඊට පස්සේ මේ ගියා. ඉතින් කරන්න දෙයක් නෑ. කාලෙත් අපරාධ නිකන් නාස්තින්ත. ඊට පස්සේ මේ ටිකක් කල් යනකොට 24 වගේ මම try කරේ. ඊට පස්සේ කොහොම හරි ටික opportunities ආවනේ ලංකාවට. මේ සුපර් මාකට් ෆැක්ටරි අනම්ම ආවනේ. ඊට පස්සේ තමයි මම ආය කල්පනා කරේ මේ රටේ ඉන්න එක තේරුමක් නැහැ. මේ මගේ හිනේ තියෙන ඊශ්‍රායල් එක තමයි කියලා මම ආය try කරනවා කියලා හිතන් ආය ලංකාවට ආවා. ලංකාවට ඇවිත් මම try කරා. මම නොවැම්බර් තමයි try කරේ. ඉන්ටර්විව් එකට පේස් කරලා ඉන්ටර්විව් එකෙන් පාස් වෙලා ඊට පස්සේ ඔෆර් ලෙටර් එකක් ඇවිල්ලා ඇග්‍රීමන්ට් එකක් ඇවිල්ලා ඕවා මෙයා වෙලා ඔන්න ෆ්ලයිට් එක උඩට ගත්තා. ඔන්න බලන්න එළිය පේන විදිය කාන්තාරේ. දැන් ඉතින් ඩුබායි පව් කරන යන ගම. ඕව තමයි ඉතින් දිගටම තියෙන්නේ. ඔයාලා බලන්න ඉන්නකම් මේ කතාව අහගෙන ඉන්න. මං කියන්න. ඊට පස්සේ මේ ලස්සනයි නේ බලන්න. තනිකර කාන්තර ලං කරලා පෙන්නන්නම් ඔය පේන්නේ. ගෙවල් ඒව තමයි ඉතින්. ගස් නම් නෑ ඉතින්. අර ඈත පොඩ්ඩක් තියෙනවා. ඔව් තමයි ඉතින් යන්නේ ඉතින්. අවුලක් නෑ බලන්න ඉන්නකෝ. මේ කතාව කියන්නම්කෝ. කොහමද නොවැම්බර් try කරලා මේ ඊට පස්සේ කෑම එකත් ආවා. දැන් මේක කාලා මම ඔයාලට මේ කතාවේ ඉතුරු ටික කියන්නම්. ඔහොම ඉන්නකෝ බලාගෙන. මම පොඩ්ඩක් පෙන්නන්නම් වටපිටත් ඔක්කොම මේ බලන්න ඉන්නකෝ. හරි කෑම එකත් කෑවා. ඉතින් මේ පොඩ්ඩක් පෙන්නන්න සුට්ට නිදා ගන්නත් ඕන. ඊට කලින් මම කතාව කියන්නම්. මේ ඔව් තමයි තියෙන්නේ. තාම කාන්තාරේ දැන් නම් කොහෙද කියලා දන්නේ නැහැ. මේ ඊට පස්සේ නොවැම්බර් try කරලා ඔෆ් ලෙටර් ඔක්කොම ඇවිල්ලා කොහොම හරි අපිට ඇග්‍රීමන්ට් එක ආවා. ඇග්‍රීමන්ට් එකත් අස්සම් කරලා යවුවට පස්සේ ඒ අතරතුර මෙඩිකල් ඒවා ටික එහෙම කරා. ඊට පස්සේ මාස 2-3ක් විතර ගියා. මාස ඔව් යුද්ධෙත් පටන් ගත්තානේ. ඊට පස්සේ කොහොම හරි මේ මාසේ නෙමෙයි ආවේ. මේ අප්‍රේල් මාසේ තමයි ආවේ ස්කයිප් ඉන්ටර්විව් එක. ස්කයිප් ඉන්ටර්විව් නෙමෙයි sorry මේ IBS මේ ඩොකියුමන්ට්ස් මේවා බාර දෙන්න. ඩොකියුමන්ට්ස් ටික බාර දීලා પાස්පෝර්ට් ටික ඉන්දියාව යවන්න ඕන. IBS ඔෆිස් එකට. ඉන්දියාවෙන් තමයි ඊට පස්සේ වීසා ගහන්නේ. ඊට පස්සේ ඉන්දියාවට යවලා කොහොම හරි අප්‍රේල් මාසේ වගේ තමයි ස්කයිප් ඉන්ටර්විව් එකක් කෝල් කරේ. ඊට පස්සේ ඒක කරලා කොහොම හරි යුද්ධේ පටන් ගත්තා. යුද්ධේ පටන් අරගෙන මාසත් කොහොම හරි එතනත් මාස 2ක් විතර ගියා. ඉන්න තමයි ඔන්න මේ પાස්පෝර්ට් එකට වීසා ගිහලා ආවේ. ඒ ඇවිල්ලා සති 2ක් විතර ඉඳලා තමයි ඔන්න මේ අද ටිකට් දාගෙන යන්නේ. ඉතින් ඕම තමයි කතාව. ඉතින් අපි කලබල වෙන්න හොඳ නෑ. බලන් ඉන්න ඕනේ. මං ආවේ ප්‍රයිවට් ඒජන්සි එකකින්. ඉතින් සෑහෙන මහන්සි වුණා. ඉස්සරහට ඉතින් මම කතා කියන්නම්කෝ තව. පොඩ්ඩක් බලන් ඉන්නකෝ අපි කතා කරමු ඉස්සරහට. අපි ළඟයි. තව
පොඩි වෙලාවක් වගේ Artlist දැන් ඉන්නේ මෙන්න IO. මෙතන. අපි යන්න ඕනේ තෙලවිව් වලට. ඔන්න බලන්න මැප් එක. ඔහොම තමයි තියෙන්නේ. ඕකේ. ඔය විදිහට ඔය පෙන්නන වෙලාවල් එහෙම තියෙන විදිය. යුරෝප් තියෙනවා. දුබායි ඉඳලා තෙලවිව් ඔය තියෙන TL PKL තියෙන තෙලවිව්. Music licensing වටේම reimagined. තියෙන්නේ කාන්තාරේ තමයි ඉතින්. මම මැප් එක කොහොම තමයි පෙන්නන්නේ. කිලෝමීටර් 27ක ඩිස්ටන්ස් එකක් තියෙනවා. ඔන්න දැන් ඉන්නේ අපි ඊශ්‍රායලේ. ඔය තියෙන්නේ. ඔය පේන්නේ. ඔන්න දැන් ලෑන්ඩ් කරන්න තමයි යන්නේ. ඔන්න ඉතින් හීනේ හැබැයි වෙන්නේ යන්නේ ඉතින් තාම අපි උඩ ඊශ්‍රායල් අහස උඩ. හැබැයි මේ ඩුබායි වලට වඩා නම් සස්වික පාටක් පේනවා. කොළ පාට ටික වැඩිපුර. ඔයාලා දැක්කනේ. ඔය තියෙන්නේ බිල්ඩින් තියෙනවා, පාරවල් පේනවා, කොළ පාට. මම හිතන්නේ ගොඩක් මේ ගොවිබිම් එහෙම තියෙනවානේ. අපෙත් ගොඩක් ඔය ඇග්‍රි වලට එහෙම එනවනේ. ඒ වගේ මම හිතන්නේ ගොඩක් තියෙනවා. දැන් ඔන්න ෂේප් එකේ ලෑන්ඩ් කරන්න යන්නේ මේ ෆ්ලයිට් එක. දැන් ඉන්නේ එයාපෝට් එක උඩ අහස උඩ. හිමින් පාත් කරනවා. පාත් කරලා ඉන්නෝම ලෑන්ඩ් කරාම බලන් ඉන්න මම දිගටම පෙන්නන්නම් ඔයාලට. පහලට එනකම්ම මේ ඔය තියෙන බිල්ඩින් එහෙම දැන් ටිකක් ලොකුවට පේනවා. බලන් ඉන්නෝම දිගටම මේ වගේ එක්ස්පීරියන්ස් එකක් හරි ආසයි. අර බලන්න මේ මොන හරි හදන ගොයිබිම් වගේ තමයි තියෙන්නේ මට පේන්නේ. මේ හරි ආසයි ඉතින් දකිද්දි. ඉතින් දැන් අපි ආවනේ කියලා. ඔයාලත් බලන්න ඉතින්. මම නම් කියන්නේ එන්න බලන් ඉන්න අයට අතාරින්න එපා. කොහොම හරි try කරන්න. කාලේ යනවා. කාලේ ගියා කියලා හරියන්නේ නැහැ කියලා හිතන්න එපා. හරියනවා දවසක් කවදා හරි. මේ ඒක නිසා මේ ඔහොම බලන් ඉන්න ඕනේ. දැන් ලෑන්ඩ් කරන්න යන්නේ. මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ඉතින් එන්නේ නැති ලංකාවේ ඉඳන් වීඩියෝස් බලන අයටත් හොඳයි බලන්න පුළුවන්. මේ බලන් ඉන්න දිගට මම මේ පෙන්නන්නම් ඕගොල්ලන්ට ලෑන්ඩ් කරනකම්. ඔන්න ලෑන්ඩ් කරන ඔන්න දැන් හොඳට පේනවා බිල්ඩින් වගාවි. මම හිතන ගොවි වගාවිම තමයි ගොඩක් තියෙන්නේ. මෙහි කොළ පාට ටිකක් තියෙනවා. තව පොඩි වෙලාවයි තියෙන්නේ. ලස්සනට පේනවා මේ ග්ලාස් එකේ මොන හරි ගෑවිලා තියෙන්නේ මේ. ඒක නිසා පොඩි මේකක් තියෙනවා. ඔයාලා ඒක දිහා බලන්නපා. කෙලින්ම බලන්න පහළ තියෙන මේවා දිහා. මේ මගේ උපරිම විදියට තමයි මම මේ ෆෝන් එකෙන් වීඩියෝ කරන්නේ. මේ කොහොම හරි මම මේක වීඩියෝ කරලා මමත් ලංකාවේදී බැලුවා අනිත් අයටත් බලන්න පෙන්නනවා කියලා හිතානම තමයි මං හිතන් හිටියේ ලංකාවේ දම්ම ඔයාලට ඉස්සරහටත් තව දේවල් පෙන්නනවා හැමදේම පුළුවන් විදියට මම ආස කරපු දේ වගේ ඔන්න ලෑන්ඩ් කරා. දැන් ඉතින් ඊශ්‍රායල පොළව උඩ ඉන්න. ඔන්න හීනේ සැබෑ වුණා. ඔය තියෙන්නේ මේ දැන් දිගටම රණවේග යනවා. දැන් ලෑන්ඩ් කරලා තියෙන්නේ. ඉස්සරහට ගිහින් නවත්තන ගමන් මම දිගටම අල්ලන් ඉන්නම්. ඔයාලා බලන ගමන් ඔයාලා හිතන්න මෙයා මේ වගේ මේවා එක මමත් හීන තියන අය ඊශ්‍රායල් හීන තියෙනවනේ. ඒ හීන තියන අය හිතාගෙන ඉන්න කවදාද දවසක මාත් යනවා. මමත් මේ වගේ වීඩියෝ එකක් කරලා දානවා. ඒක හරි ආසයි. එතකොට තමයි අපේ කට්ටිය මොටිවේෂන් එකක් ගන්න ඕකේ. අරගෙන මේ එන්න බලන්නේ. ඇත්තටම මේ රටට ආපු කට්ටියට වරදින්නේ නැහැ මම හිතන්නේ. මට කියලා තියෙන කට්ටිය. මෙහි ආපු කට්ටිය කියන්නේ ඔබ මචං ආවොත් මේ රටට ඔබට කවදාකවත් වරදින්නේ නැහැ කියලා. වෙන රටවල් වලට ගිහිල්ලා ගොඩක් වරදිනවා. ඒ වුණාට මේ රටේ හරියට තමන්ගේ මැච් එක තමන් ආව ටාගට් එකට යනවනම් මම හිතන්නේ වරදිනවා කියලා. බලමු මේ ඉස්සරහට මම ඕගලන්ට මෙහි තියෙන දේවල් එක්ක මේව කරන මම දිගටම වීඩියෝස් කරනවා. මට ඉතින් ඕගොල්ලෝ ලයික්ස් දාන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ඒවා කරන්න. ඉතින් එතකොට තමයි මට පොඩ්ඩක් මෙහා වෙන්නේ. මේ මොටිවේෂන් එකක් එන්නේ. මේ අපේ කට්ටිය බලන්න ආසයි අපේ කට්ටිය උනන්දුයි කියලා. ඔයාලට මේ රටේ තියෙන දේවල් ඒවා අපේ එකමඩේෂන් අපේ ජොබ් එක කරන තැන මම ආවේ ෆුඩ් කම්පැනි එකට ෆෝක්ලිෆ්ට් ඔපරේටර් කෙනෙක් විදියට. තාම දන්නේ ඉස්සරහට කොහොම සිටුේෂන් එකද කියලා. අපිට ඒ කැටගරි එකේම හම්බෙයිද වෙන මොනවා හරි හම්බෙයිද ඒවා කියලා දන්නේ මේ බලමු අපි ඉස්සරහට බලන්නේමු මේ මොටිවේෂන් එකක් ගන්න අරගෙන මේ ලෑන්ඩ් අතාරින්න එපා. ඔය තියෙන එයාපෝට් එක මේක ලොකු එයාපෝට් එකක් නෙමෙයි. අර ඩුබායි එක අර ඈතින් පේන්නේ ඊශ්‍රායල් ෆ්ලෑග් එක. ඊශ්‍රායල් ෆ්ලයිට් මං හිතන්නේ. මම පෙන්නන්නම් පොඩ්ඩක් ඉන්න මේ ඈතින් පේනවා එයාපෝට් එකේ නම.
මං zoom කරලා අරන් පෙන්නන්න බලන්න. බෙන්චූරියන් ඔය තියෙන බෙන්ගූරියන් එයාපෝට්. බෙන්ගූරියන් එයාපෝට් එක තමයි ඊශ්‍රායලේ. මං හිතන්නේ මේක විතරයි තියෙන ලංකාවේ කට්නායකයෙක් වගේ ඊශ්‍රායලට තියෙන ඒක විතරයි මං හිතන විදියට. මම දන්නේ නැහැ හරියටම. මේ හොඳයි ඉතින් මේ බලාගෙන ඉන්න ඔහොම මේ දිගටම යන් අපි මේ මං ඉස්සර ඇතුළත් පෙන්නන්නම්. ගොඩක් ඇතුලේ වීඩියෝස් ගන්න බැරි වෙයිද දන්නේ නැහැ. මොකද අපි දන්නේ නැහැ මේක පොඩ්ඩක් ආරක්ෂාවට බර රටක්නේ. ඒකින්ද පුළුවන් තැන්වලදී මං ඔයාලට වීඩියෝස් පොඩ්ඩක් වීඩියෝ කරගන්න බලන්නම්. මේ නැත්තම් ඉතින් ප්‍රශ්න දාගන්න බෑනේ ආව ගාම. ඒක නිසා මේ ඕගොල්ලෝ දිගටම බලන් ඉන්න. මේ මම පුළුවන් විදියට වීඩියෝ කරගන්න බලන්නම්. බලලා මේව කරන්නම්. මේ අල්ලවල දෙන්නම්. මේ දැන් ඔහොම බලන්න දැන් ලෑන්ඩ් කරා. දැන් යනවා. ඔන්න දැන් අපි බහින්න යන්නේ. නැවැත්තුවා. නවත්තලා දැන් කට්ටිය බහිනවා. මමත් හිමින් බහිනවා. මගේ යාළුවොත් පිටිපස්සෙන් එනවා. මේ ඔන්න ඉතින් ඊශ්‍රායලේට ආවා. අම්මෝ ඊශ්‍රායල් හුලඟ ටිකක් බලමු එළියට ගිහිල්ලා. ඇදෙනකොට ලංකාවේ ගොඩක් කට්ටිය ඉන්නවා අද මේ ආවා මේ ඔය මේ කර්මාන්ත වලට එහෙම ගොඩක් කට්ටිය ආවා රජෙන් ආපු කට්ටිය. සෑහෙන හිටියා යා මේ ඩුබයි එයාපෝට් එකේ කතා කරාම කිව්වා මේ ඒගොල්ලෝ ගවර්න්මන්ට් ආපු කට්ටිය කියලා විදේශ සේවකයන්. හිටියා ගොඩක් කට්ටිය. ඔහොම තමයි ඉතින් දැන් එළියට යන්නේ පොඩක් ඇවිදගෙන යන්න තියෙනවා මේක දිගේ. ඉතින් ගොඩක් මහතුවෝ ඉන්නේ ඔය යන්නේ මගේ යාළුවෝ දෙන්න ඉස්සරහින්. ඔය ඉන්නේ ඔය එක්කෙනෙක් මේ තව එක්කෙනෙක් ඉන්නවා. අය අපි තුන් දෙනා තමයි අපේ කම්පැනි එකට ආවේ. අර ඉස්සෙල්ලා බෑග් එක දාන නිල් පාටයක් අරගෙන. ඒ අනිත් එක්කන අර යන්නේ. අර පස්සේ ඇරලා ඉස්සර I think මේ ඔහොම තමයි ඉතින් ඊශ්‍රායල් ගමන. ඊශ්‍රායලට ආපු ගමන. ඉතින් එහාට කොහොමද වෙන්නේ කියලා අපි ඉස්සරහට බලමු. මේ ඔයගොල්ලන්ට වීඩියෝස් මම දිගටම කරනවා. ඔයාලා subscribe කරලා like කරලා තියන්න. මොන හරි දැනගන්න ඕන නම් comment වලින් ලියන්න. මම පුළුවන් තරම් මේවා කරන්නම්. මේ ජොබ් එකත් එක්ක කොහොම වෙයිද දන්නේ නැහනේ. දැන් අපිට පැය කීයක් වැඩ තියෙනවද නිවාඩු තියෙන කොහමද කියලා දන්නේ නැහැ. ඒක නිසා ඔන්න එයාපෝට් එක ඇතුලේ දැන් ඉන්නේ. පොඩ්ඩක් බයත් වගේ මේ වීඩියෝ කරන්න කොහොමද දන්නේ නැහනේ. මෙතනින් ඇවිදගෙන දැන් එයාපෝට් එක ඇතුලේ ඉන්නේ. මෙතනින් ඇවිදගෙන මේ පොඩ්ඩක් මේකක් තියෙනවා දිගට ඇවිදගෙන යන්න. පාස්පෝර්ට් චෙක් කරන තැනට එහෙම කැමරාස් එහෙම හැමතැනම හයි කරලා තියෙන්නේ. මේ ලොකු එයාපෝට් එකකුත් නෙමෙයි මේ. මෙතනින් එහෙම ගිහිල්ලා යටට යන්න තියෙනවා. යට තමයි මේ මෙහි ටර්මිනල් 1 2 3 කියලා එහෙම ගොඩක් නැහැ. එකයි තියෙන්නේ මට හිතෙන විදියට. එතනින් තමයි මෙන්න මේ තියෙන්නේ. ඔන්න ඔතන තමයි ඔක්කොම වෙන්නේ. වැඩ කට්ටිය ගොඩක් ඉන්නවා. ගොඩක් බිසි වගේ. දැන් මෙතනින් අපි පහලට යන්න ඕනේ. මම වෙන්න ඕන බඩිස්ලා මේ ඇතුලේ මුකුත් කරගන්න උන්නේ නැහැ. මොකද මේ ගොඩක් බය හිතුණා කියන්නේ ඉතින් කියන්න බෑනේ මෙහි නීතිය වැඩිනේ තදයිනේ. කැමරා අල්ලන් ඉඳලා ඊට පස්සේ මොන හරි ප්‍රශ්නයක් වුණොත් ආපු ෆ්ලයිට් එකේ මාව ආයි ලංකාවට දායි. ඒක නිසා මේ මුකුත් කරන්න ගියේ නැහැ. කැමරා හැමතැනම මේ ඔන්න දැන් අපි ඔක්කොම ක්ලියර් කරලා එළියට ආවා. දැන් මේ අපි යන්නේ ඇකමඩේෂන් එකට අපිව ගන්න ආවා කම්පැනි එකකින් වාහනයක්. දැන් මේ වාහනේ අපි තුන් දෙනාම නැගලා යනවා. මම පොඩක් ඔයගලන්ට පෙන්නන්නම් වටපිට කොහොමද කියලා. දැන් මෙතනින් අපි එළියට යන්නේ. මෙතන තමයි මෙතන මේ වෙන්නේ. මෙතන මේ චෙක් පොයින්ට් එකක් වගේ තියෙනවා. එතනින් අපි මේව කළා මෙන්න මෙතනින් ක්ලියර් කරලා දැන් ඩ්‍රයිවර් මොන හරි කියලා ඉම්ප්ලෝඩින් කියලා මේව කරා. දැන් මෙහෙම දැන් යනවා. මේ තෙලවිව් අපි යන්න ඕනේ අපුලවලට. අපුලවල තමයි අපේ ඇකමඩේෂන් තියෙන්නේ. මෙතන ඉඳන් පැයක විතර ගමනක් කියලා තමයි ඒ ආපු එක්කන කිව්වේ. අපි මෙහෙම යනවා. ඉතින් අපි වාහනේ ඇත්තටම මෙතන රස්තියාද ඔක්කොම නැහැ. වැඩ ටික මේවා කරලා මේ එයා අපිව ගන්න ආපු එක්කනම ඔක්කොම මේවා කරා. අපිට කරන්න දැන් තිබුණා. ඊට පස්සේ ලගේජ් ටික දාගෙන බෑග් ඔක්කොම දාගෙන මේ වාහනේ යනවා දැන්. මේ ඇත්තටම මේක මේ මැද පෙරදිග රටක් වුණාට හරියම මේ ගස් කොළන් ගොවි බිම් මේ වගේ තියෙනවා. ඉතින් මේ තේනවනේ ඔයාලට වටේට ගස් එහෙම ටිකක් තියෙනවා වගේ මේ සාමාන්‍යයෙන් කාන්තාර රටක් වගේ පේන්නේ. බලමු ඉස්සරහට ගස් ඔක්කොම හැමතැනම තියෙන බිල්ඩින්ග්ස් තියෙනවා. ලස්සනයි අතරම ඈත පේනවා ලොකු බිල්ඩින්ග්ස් එහෙම ඉතින් ලොකුවට පේනවා. ඉතින් ඇත්තට පොඩි රටක් වුණාට හොඳට සංවර්ධනය වෙලා තියෙනවා වගේ පේනවා. අපි බලමු ඉස්සරහට කොහොමද
කියලා ගිහිල්ලා මම ඔයාලට වීඩියෝස් දාන්නම්. හරි එහෙනම් දිගටම වීඩියෝස් බලන්න. මං ෆෝන් එකක් දැන් බැටරි ලෝ එකකින්වත් එන්නේ. සෑහෙන මහන්සි මේ පොඩ්ඩක් ඔය බලන්න මේ ලස්සනයි. මම ඔයාලට ඉස්සරහට දිගටම වීඩියෝස් කරන්නම්. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න මේ. එතකොට තමයි මට මේව වෙන්නේ. එතකොට මං ඔයාලා මාව මොටිවේෂන් කරොත් තමයි කමෙන්ට්ස් දාන්න. කමෙන්ට්ස් දාලා මොනවා හරි කමන්න බැනලා හරි කියන්න. ඔබ පඬිතුමයි කියෙව්වා අපි නම් ඔය දැකලා තියෙනවා එහෙම කියලා හරි කියන්න කමන්නේ. මොකද මේ මමත් මේ ලංකාවෙද්දී මේවා බැලුවා වීඩියෝස්. මේ ඊට වඩා වෙනස් දෙයක් කරන්න තමයි මම බලන්නේ. බලමු ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. මගේ ටයිම් එකත් එක්ක තමයි බලන්න ඕනේ. ඇත්තටම මම මේ වීඩියෝ එක දානකොට ගොඩක් කල් ගිහින් මේ ඒ වුණාට කරන්න දෙයක් නැහැ. මේ වෙලාව හම්බුන වෙලාවක තමයි මේවා කරලා දාන්නේ. බලන්න බලලා අදහස් දෙන්නක එහෙනම් පරිස්සමෙන් ඉන්න හැමෝටම එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අතාරින්න එපා. ජයෙන් ජය වේවා බඩිසලා. එහෙනම් ඊළඟ වීඩියෝ එක ඉක්මනටම දාන්නම්. මේක පරක් වුණාට මේ ඔන්න ඩුබායි ඉඳලා ඊශ්‍රායල්ට එන ගමන ගැන මම ඔයාලට වීඩියෝ එක කරා. මේක දෙවෙනි එක. ඇත්තටම පළවෙනි එක ඔයාලට බලන්න ඕන නම් මගේ පළවෙනි වීඩියෝ එක තියෙනවා. ලංකාවේ ඉඳන් ඩුබායි වලට එන ඒකත් බලන්න මම ඔයාලට ඒකේ ලින්ක් එක දාන්නම් මේකේ. ඔයාලා ඒක බලලා ඉන්න. එහෙම නැත්නම් මේක නිකන් පිස්සුවක් වගේ වෙයි මම කොහෙන්ද මේ ආවේ එක පාටම කියලා. පළවෙනි එක බලලා ඉන්න. එතකොට ඔයාලට තේරෙයි. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඊශ්‍රායලයේ ඇතුළේ ඉඳලා කරන වීඩියෝස්. කට්ටිය බලන් ඉන්න. ගොඩක් ස්තුතියි මාත් එක්ක ඊශ්‍රායලට එනකන් ආවට. ජයෙන් ජය වේවා. උස්සන්න දෙවි පිටයි පරිස්සමෙන් ඉන්න.